බුදුරජාණන් වහන්සේ සත්වයක් නැහැ කියලා දේශනා කළාට හොඳට අහන්න මේ ප්‍රශ්නේ මේ කරුණ. සත්වයක් නැත කියලා දේශනා කළාට උන්වහන්සේ දේශනා කරනවා මෙතන රූපයක් ඇත. වේදනාවක් විඳීමක් ඇත. හැඳිනීමක් ඇත. කුසල අකුසල රැස් කිරීමක් උත්සාහයක් ඇත. හැඟීම් දැනීම ඇත. දැන ගැනීම ඇත. සත්වයක් නැති වුණාට සියල්ල නැහැ නෙවෙයි. මොනවත් නැහැ නෙවෙයි, නැතුව නෙවෙයි. විඳීමක් තියෙනවා, හැඳිනීමක් තියෙනවා, දැන ගැනීමක් තියෙනවා, රූපයක් තියෙනවා, මේ ටික තියෙනවා. මේ ටික තියෙනවා. සත්වයක් නැති වුණත් විඳින බව, දුක දැනෙන බව, පීඩා එන බව මේ ටික පවතිනවා. සත්වයක් නැති වුණත් මෙතනට ගින්නක් ආවොත් ගින්නේ පීඩාව දැනෙන බව, ඒකෙන් මිදෙන්නට උත්සාහවත් වෙන බව මේ සියල්ල තියෙනවා. ඒක මේ ලීයට නෑ, පුටුවට නෑ. පුටුව ගිනි තිබ්බද පුටුව උඩ පනින්නේ නෑ. ඒකට දැනෙන්නේ නෑ. සත්වයක් නොමැති වුණාට වේදනාවක්, හැඳිනීමක්, වැරදි තීරණ ගැනීම තියෙනවා, අකුසල කර්ම කිරීම තියෙනවා, වැරදි ක්‍රියා කිරීම සිද්ධ වෙනවා. මේ වගේ අඩුපාඩු රාශියක් මේකේ තියෙනවා. ඒව නැතුව නෙවෙයි, ඒව තියෙනවා. එතකොට ඒ දැනීම් ටික තියෙනවා. ඒ දැනීම් ලැබෙනකොට අපි මුලාවෙන් හිතා ගන්නවා මම විඳින්නේ, මට තමයි දැනෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ඒක වැරදි. සත්‍යය නැති වුණාට දැනෙන බව නැති වෙලා නෑ. සත්‍යය නැති වුණාට විඳින බව නැති වෙලා නෑ. සත්‍යය නැති වුණාට වැරදි තීරණ ගැනීම නැති වෙලා නෑ. සත්‍යය නැති වුණාට වැරදි විපල්ලාස සංඥා ඇතිවීම නැති වෙලා නෑ. ඒ නිසා දුක මෙතන පවතිනවා. දුක මෙතන පවතිනවා. සත්වයක් හිටියා නම් අපිට හිතෙන්න පුළුවන් සත්වයක් හිටියා නම් දැන් උදාහරණයකට අපිට මේක මකන්න දෙයක් තියෙනවද? හරි. සත්වයක් හිටියා නම් දුකින් මිදීම පණවන්නට පුළුවන්. දුකින් මිදීම එක it has a sense, it makes sense කියලා කියනවා. ඒතර බලමු සත්වයා ඉන්නවා. මේ උදාහරණයකට සත්වයා කියලා ගත්තොත් දුක කියලා ගත්තේ මොනවද? විඳීම් තියෙනවනේ. දරුණු විඳීම්, වැරදි හැඟීම්, වැරදි ක්‍රියා, වැරදි තීරණ, මේවනේ අපි දුක කියන්නේ. මෝඩ තීරණයක් ගත්තා, වැරදි හැඟීමක් ඇති වුණා, misunderstanding එකක් ආවා, වැරදි අදහසක ඉන්නවා, විඳීමක් ඇති වෙනවා, පීඩාවක් ඇති වුණා. මේවනේ මේකේ තියෙන දුක් සමූහයනේ. සත්වයක් හිටියත් මේ දුක් සමූහය තියෙනකොට මේකෙන් මිදිය යුතුයි. මේ දුක් සමූහය තියෙනකොට මේකෙන් මිදිය යුතුයි. සත්වයක් ඉන්නවා නම් දැන් මෙතන වෙලා තියෙන්නේ මෙහෙම එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දුක් සමූහය තියෙනවා, මේ සත්වයා නැහැ. මේ දුක් සමූහය තියෙනවා, මේ සත්වයා නැහැ. සත්වයා හිටියත් මිදෙන්නට ඕනේ කවරක් නිසාද? සත්වයා නිසාද මේ දුක් සමූහය නිසාද? මේ දුක් සමූහය නිසා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්වයක් නැති වුණාට දුක් සමූහය නැති වෙලා නැහැ. මිදීම අවශ්‍ය වන්නේ දුක් සමූහයක් තියෙන නිසා, දුක දැනෙන නිසා, දුක විඳින නිසා. සත්වයක් සත්‍ය වශයෙන් නැති වුණත්, ඒ විඳීම දැනෙනවා. ඒ දේ විඳිනවා. ඒ දැනීම ඇති වෙනවා. සත්වයක් සත්‍ය වශයෙන් නැහැ කියන එක සෛද්ධාන්තික ඔප්පු කරන්නට පුළුවන්. සත්වයක් නැහැ. ඒක තර්කයට පැහැදිලි. කවුරු හරි කියනවා නම් සත්වයක් ඉන්නවා කියලා ලොකු අමාරුවක වැටෙනවා සත්‍යය පෙන්වන්නට. සත්වයක් නැහැ. නමුත් දුකක් පවතිනවා.
සත්වයක් හිටියානම් දුකෙන් මිදීමක් අවශ්‍ය වන්නේ සත්වයා නිසාද මේ දුක් සමූහය නිසාද? දුක් සමූහය නිසා. ඇයි ඒ දුක් සමූහයේ තියෙනකොට සත්වයක් හිටියානම් ඇයින් වෙන්නට අවශ්‍ය? ඒ දුක දැනෙන බවක් තියෙනවා. ඒ දුක විඳින බවක් තියෙනවා. මේ දුක සත්වයා විඳිනවා නෙවෙයි. සත්වයක් හිටියත් වේදනාව යනු වේදනාව, විඳීම යනු විඳීම. සත්වයක් හිටියත් සත්වේ නැතත් විඳීමේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. වැරදි හැඟීමේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒ ලෙසටම පවතිනවා. සත්වයක් හිටියා කියන මේකට අලුත් දෙයක් එකතු වෙන්නේ නැහැ. ඒ නිසා සත්වයා නැති වුණත් එන කරුණ දුක් ටික තියෙනවා. අපි හිතන් ඉන්නවා මේ දුක් ටික රැප් කරපු සත්වයක් ඉන්නවා, මේක ලබන කෙනෙක් ඉන්නවා කියලා. ලබන කෙනා බැලුවොත් මොකද්ද? විඳීමක්, හැඳිනීමක්, පිළිගැනීමක්, දැනගැනීමක්. මේ තමයි පවතින ස්කන්ධ සමූහය. මේ තමයි නාම රූප සමූහය. ඒ නාම රූප සමූහයේ තියෙනවා. එතන සත්වයක් කියලා වෙනම කෙනෙක් නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. සත්වයා නැති වුණා කියලා මේ දුක් සමූහය නැති වුණා නෙවෙයි. ඒ දුක් සමූහයේ විඳින බව, දැනෙන බව මේ සියල්ල තියෙනවා. ඒ සියල්ල තියෙනකොට තමයි සත්වයා නැහැ කියන්නේ. එහෙම නැතුව සත්වයක් නැති වූ ඵලයෙන් විඳීමක් නැහැ, දැනීමක් නැහැ, වැරදි හැඟීමක් නැහැ. සත්වයා කියන අදහසම වැරදි හැඟීමක්. එහෙම එකක් නැතුව නෙවෙයි. ඒ ටික සියල්ල පවතිනවා. ඒ ටික සියල්ල පවතිනවා නම් සත්වයක් ඉන්නකොට මිදෙන්නට අවශ්‍ය වුණේ යම් දුක් සමූහයක් හේතු කරගෙන නම් ඒ දුක් සමූහය නොඅඩුව පවතිනවා. ඒ දුක් සමූහය ලැබෙනකොට එතන ඇති වෙනවා මම විඳිනවා, මට විඳිනවා, මට දැනෙනවා ආදී වූ වැරදි හැඟීම් සමූහයකුත් ඇති වෙනවා. ඒක විඳීමක් තියෙනවා, දැනීමක් තියෙනවා. ඒක නැත්තේ සත්වයා කියන අදහස පමණ, අර සත්වයා කියලා අපි හිතාගෙන ඉන්නා වූ ග්ලූ එක පමණයි නැත්තේ. ඒ නිසා සත්වයා හිටියත් දුකෙන් මිදීමක් අවශ්‍ය වන්නේ මේ දුක් සමූහය හේතු කරගෙන නම් ඒ දුක් සමූහය ඒ ලෙසටම පවතිනවා. ඒ නිසා සත්වයක් නැහැ කියලා හිතාගෙන හිටියත්, සත්වයක් නැහැ කියන එක අවබෝධ කරත්, සත්වයක් නැහැ කියලා තේරුම් ගත්තත්, සත්වයක් නොතිබුණාට විඳීම දැනෙනවා. ඒකේ දුක් බව ඒ ලෙසටම පවතිනවා. ඒ නිසා මේ දුක් සමූහයේ නිරෝධය ඉතාම අවශ්‍යයි. මොකද හේතුව දුකක් පවතින නිසා. සත්වයක් හිටියත් ඒ දුක් හේතු කරගෙනයි, ඒ දුක් තියෙන නිසා තමයි දුකෙන් මිදීමක් පණවන්නට වෙන්නේ කාට හරි. දුකෙන් මිදීමක් අවශ්‍ය නම් ඒ දුකෙන් මිදීමට හේතු වෙන කරුණු ටික ඒ ලෙසටම තියෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා කියලා උපකල්පනය කරපු කෙනා නෑ. නමුත් සත්වයා කියලා හිතන් ඉන්න එතන තියෙන ඒ දුක් සහගත ධර්ම සමූහය එලෙසටම පවතිනවා. ඒ නිසා ඒ දුක් සමූහයේ නිරෝධය අත්‍යවශ්‍යයි. ඒ නිසා මතක තියාගන්න, සත්වයක් නොතිබුණාට විඳීමක් තියෙන නිසා, දැනීමක් තියෙන නිසා, වැරදි සංඥාදිය තියෙන නිසා, වැරදි තීරණ ආදිය ගන්න නිසා ඒ දුක් වලින් මිදීම, ඒ දුකේ නිරෝධය අත්‍යවශ්‍ය කරුණක්. ඒක නිරෝධයක්, ඒක සැපයක්. පරමාර්ථ වශයෙන් සැපේ ලබන කෙනෙක් නැහැ. දුක විඳින කෙනෙකුත් නැහැ. දුක්ඛ සමූහයක් පවතිනවා. ඒ දුක් සමූහයේහි මම විඳිනවා ආදී වූ හැඟීම් ඇති වෙනවා. ඒක වැරදි හැඟීමක්. නමුත් ඒ දුක් සමූහයේ නිරෝධය දුකෙහි නිරෝධයක්. මොකද ඒක දුකක් නිසා. ඒ නිසා මතක තියාගන්න, සත්වයක් නොසිටියත් දුක්ඛේ නිරෝධය ඊටාම අත්‍යවශ්‍යයි.